ආයුබෝවන් මේ මාදලුව සෝබිත මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය සිතමිනි සකිත්මා. වාර්ෂික පොසොන් සීල සමාදානය සාර්ථකව අවසන්. පොසොන් බැතිගී සරණියට විද්‍යාලයේ දායකත්වය. ක්ලීන් ශ්‍රී ලංකා තවත් අධියරක් පැවැත්වේ. 15 වන ශූකෝකාන් අන්තර්ජාතික විවුර්ත කරාටේ තරගාවලියට කරාටේ කණ්ඩායම් යයි. පල්ස් 2025 ඉංග්‍රීසි දින පුහුණුවීම් ආරම්භේ. විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් සීල සමාදාන වැඩසටහන මාදළුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පසුගිය 9 වන සඳුදා පවත්වන ලදී. මෙහිදී ප්‍රාථමික අංශයේ සිසුන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදීද ද්විතීක අංශයේ සිසුන් මාදළුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදීද බෙහෙවත් සමාදන් වෙන ලදී. සමහර ළමයි ඉන්නවා අම්මා බත් පිඟාන කවන්න ඕන. දැන් ලොකුයි නේ මට දැන් කන්න පුළුවන් නම් මම හරි දීවා සම්පතන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti වදාළ දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම උදෙසා මනම්පිටිය ගුණවංශ පෙරමුණන්ට තව තවත් මේවා මාදළුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විසින් සංවිධානය කරන ලද පොසොන් බැතිගී ප්‍රසංගය විහාරස්ථ ධර්මශාලාවේදී පසුගිය 10 වෙනිදා උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාවට අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයෙන් නියෝජනය කරමින් එක් ගායක කණ්ඩායමක්ද ද්විතීක අංශයෙන් නියෝජනය කරමින් ගායක කණ්ඩායම් දෙකක්ද සහභාගී වෙයි. උත්සව අවසානයේ සහභාගී වූ සිසුන්ට සහතිකපත් බෙදා දීමක්ද සිදු කරන ලදී. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව විද්‍යාලයේ පවිත්‍ර කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් පසුගිය 6 වන සිකුරාදා පවත්වන ලදී. ශිෂ්‍ය නායක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම අවස්ථාවට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ඉතා උනන්දුවෙන් සහභාගී වනු දක්නට ලැබුණි. පසුගිය 8 වන ඉරිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පවත්වන ලද 15 වන ශූකෝකායි අන්තර්ජාතික විවුර්ත කරාටේ දොස් ශූරතා තරගාවලිය සඳහා අප විද්‍යාලයෙන් ප්‍රථම වරට ඉදිරිපත් වූ කරාටේ කණ්ඩායම් විශිෂ්ට දක්ෂතා දක්වා ඇත. එම අවස්ථාවට විද්‍යාලය නියෝජනය කරමින් අප විද්‍යාලයේ විදුහල්පති පී.ඩී.ඒ. ප්‍රේමලාල් මහතාද කරාටේ කණ්ඩායම් ප්‍රධාන උපදේශක නියෝජ්‍ය විදුහල්පති රුවන් ලියනගේ මහතාද සිසුන් සමග සහභාගී විය. පල්ස් 2025 වාර්ෂික ඉංග්‍රීසි දිනය සැප්තැම්බර් මාස 24 දින පැවැත්වීමට විද්‍යාලයේ ඉංග්‍රීසි අංශය කටයුතු සූදානම් කරමින් සිටී. මෙවර ඉංග්‍රීසි දිනයේ තේමාව වන්නේ Golden Oldies Way. ඉංග්‍රීසි දින විවිධ ප්‍රසංගය සඳහා පුහුණුවීම් කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ කිරීමට විද්‍යාලයේ ඉංග්‍රීසි අංශය බලාපොරොත්තු වන අතර මේ සඳහා සහභාගී වීමට කැමති සිසුන් තම අයදුම් පත්‍ර ඉංග්‍රීසි අංශය වෙත යොමු කරන මෙන් එම අංශය දන්වා සිටී. අද දිනට නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශය මින් අවසానයි.